හෙලෝ කොහොමද ඔයාලා හැමෝටම අදත් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා You are the entire universe YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්නේ self love ගැන. මොකද්ද මේ self love කියන්නේ? self love කියන්නේ තමාටම ආදරය කිරීම. ඔයා කොහොමද දැනගන්නේ ඔයා තුළ self love තියනවාද කියලා? හිතන්නකෝ ඔයා නිතරම සමාජයේ කියන දේවල් වලට අහුම්කම් දෙන, නිතරම ඔයාව රිදවන මිනිස්සු පස්සෙන් යන කෙනෙක් නම් ඔයා තුළ self love නැහැ. අනිත් මිනිස්සුන්ට උදව් කරන්න, එයාලගේ ප්‍රශ්නවලදී එයාලගේ ළඟින් ඉන්න, එයාලට ආදරය කරන්න ඔයා දන්නවා. ඒත් ඔයාට ආදරය කරන්න, ඔයාගේ වටිනාකම තේරුම් ගන්න ඇයි ඔයා දන්නේ නැත්තේ? මම අද ඔයාට කියලා දෙන්නම්. ඔයා කොහොමද ඔයාට ආදරය කරන්නේ කියලා. පළවෙනිම දේ තමයි ඔයාව රිදවන, ඔයාව පහළට වට්ටන මිනිස්සුන්ගෙන් ඉවත් වෙන්න. හිතන්නකෝ ඔයා ආදරය කරන කෙනෙක්ගේ හිත කවුරු හරි රිදවනවා නම් ඔයා ඒකට කැමති නැහැ නේද? ඔයා ආදරය කරන අයට රිදවන්න. ඔයා කාටවත් ඉඩ දෙන්නේ නැහැ නේද? ඉතින් ඒ අනිත් මිනිස්සුන්ට ඔයාව රිදවන්න ඔයා ඉඩ දෙන්නේ. ඔයාට වටිනාකමක් දෙන්නේ නැති ඔයාව රිදවන මිනිස්සුන්ගෙන් ඔයා ඉවත් වෙන්න. ඒ මිනිස්සුන්ට සමාව දීලා එයාලව ඔයාගේ ජීවිතෙන්, ඔයාගේ හිතින් සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න. ඊළඟ වැදගත්ම පොයින්ට් එක තමයි ඔයාගේ ජීවිතේ බවුන්ඩරිස් තියාගන්න. හැම කෙනාටම ඔයාගේ ජීවිතයට එන්න දෙන්න එපා. හැම කෙනාටම ඔයාගේ ජීවිත කතාව, ඔයාගේ රහස් කියන්න යන්න එපා. ඔයාට ඇත්තටම ආදරය කරන, ඔයාට විශ්වාසයව විතරක් ඔයාගේ ඉනර් සර්කල් එක ඇතුළට ගන්න. ඒ අයක විතරක් ඔයාගේ ජීවිතේ බෙදා ගන්න. ඊළඟ පොයින්ට් එක තමයි බය නැතුව නැහැ බෑ කියන්න පුරුදු වෙන්න. හිතන්නකෝ කවුරු හරි ඔයා කැමති දෙයකට කතා කරනවා කියලා. එතකොට ඒගොල්ලෝ මොනවා හිතයිද? ඒගොල්ලෝ ඔයාට තරහ වෙයිද කියලා හිතලා ඔයා අකමැති දේවල් කරන්න යන්න එපා. මම ඒකට කැමති නැහැ කියලා කෙලින්ම කියන්න පුළුවන් තරමේ කොන්ෆිඩන්ස් එකක් ඔයා හදා ගන්න ඕනේ. හොඳට මතක තියාගන්න. ඔයාගේ ජීවිතේට ගෙන්න ගන්න අවශ්‍ය දේවල්, ගෙන්න ගන්න අවශ්‍ය මිනිස්සු චූස් කරන පව එක තියෙන්නේ ඔයාට. මොකද මේ ඔයාගේ ජීවිතය. ඔයාගේ ජීවිතය ඔයාට දැනෙන විදිහට, ඔයා සතුටු වෙන විදිහට ඔයා ජීවත් වෙන්න. ඊළඟ වැදගත්ම පොයින්ට් එක තමයි අනිත් අය ඔයාව සතුටු කරනකම්, අනිත් අය ඔයාට ආදරය කරනකම්, අනිත් අය ඔයාට වටිනාකම් දෙනකම් ඉන්න එපා. ඔයාව සතුටු කරන්න ඕනි දේවල් කරන්න. අලුත් ඇඳුමක් ගන්න, අලුත් හෙයාර් ස්ටයිල් එකක් try කරලා බලන්න, සෝලෝ ඩේට් එකක් යන්න. මෙන්න මේ වගේ දේවල් වලින් ඔයාට පුළුවන් ඔයාටම ආදරය කරන්න. ඔයාවම සතුටු කරන්න. හොඳට මතක තියාගන්න. ඔයාගේ වටිනාකම තේරුම් ගන්නකම්, ඔයාට ආදරය කරනකම් වෙන කවුරුත් ඔයාට ආදරය කරන්නේ නැහැ. ඒ නිසා ඔයාට ආදරය කරන්න පටන් ගන්න. ඔයාගේ ජීවිතේ ලස්සන වෙන විදිය ගැන ඔයාම පුදුම වේවි. ඉතින් self love ගැන මට ඔය දේවල් ටික තමයි ඔයාලට කියලා දෙන්න තියෙන්නේ.